Welcome to my channel. Hi කොහමද? ඔන්න ඉතින් ඔයාලට ගොඩාක් වැදගත් වීඩියෝ එකක් අදාරන් ඇවිත් තියෙනවා. ආදරෙන් ඉල්ලනවා වීඩියෝ එක අවසන් වෙනකම් බලන්න. ඉතින් මේක ගොඩාක්ම වැදගත් වෙන්නේ වගාවට අලුත් නවක වගාකරුවන්ට. ඉතින් ඒ වගේමයි ඇන්තූරියම් ව්‍යාපාරයක් විදිහට හදන්න බලාපොරොත්තු වෙන ඔයාටත් මේක ගොඩාක් වැදගත් වෙයි. ඒ හින්දා ආදරෙන් ඉල්ලනවා channel එක subscribe කරලා තියාගන්න. මේ වගේ තවත් වීඩියෝ ඉදිරියටත් බලන්න. ඉතින් මේ වීඩියෝ එකේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ වීඩියෝ එකේ ඔයාලට පේන විදිහ ඉතාමත් කුඩා පැල ඉක්මනින් මුල් අද්දවගෙන ඉක්මනින් ලොකු කරගන්නේ කොහොමද කියන එක වගේම ඇන්තූරියම් ව්‍යාපාරය ගැන පොඩි දේවල් ටිකක් කතා කරන්න බලාපොරොත්තු වෙන මේ වීඩියෝ එකේ. ඉතින් ඒ නිසා මග අරින්න නැතුව සම්පූර්ණයෙන්ම වීඩියෝ එක බලන්න කියලා අදරින් ඉල්ලනවා. ඉතින් එහෙනම් අපි වැඩි කතා නැතුව වීඩියෝ එකට යමු. ඔයාලා දකින්න ඇති මගේ අතේ තියෙන චූටි පැල ටික. ඉතින් මම ඒ පැල ගලවන්නේ මෙන්න මේ වගේ කඳ කොටස් වලින්. ඉතින් ඒ වගේ ප්‍රමාණයේ පැල අපි ඉක්මනින් කොහොමද ලොකු කරගන්නේ, ඉක්මනින් කොහොමද මුල් අද්දව ගන්න කියන එකයි මම මේ වීඩියෝ එකෙන් කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඔයාලට පේන මේ පැල, තව මේ පැල වල නම් මුල් මදි. ඉතින් අර පැල ටිකේ ඔයාලට පොට් කරන විදිහ මම කියලා දෙන්න හදන්නේ. තවත් දෙයක් ඔයාලා මේ දකින්නේ මුල් නැති කඳ කොටසින් ආපු පැලයක මුල් ගන්න එක ක්‍රමයක්. ඉතින් අපිට පුළුවන් මාධ්‍ය ටිකක් ඒ කඳ කොටස මුලට දාපුවාම ඉක්මනින්ම මුල් නැති පැලවල වුණත් මුල් ගන්න. ඉතින් මේකත් එක ක්‍රමයක් තමයි ඉක්මනින්ම කඳ කොටසින් එන පැලවල මුල් ගන්න. ඉතින් ඔයාලා මේ දකින්නේ මම ඇන්තූරියම් වගාමාල්තේ යොදා ගන්න බොරළු එක. බොරළු කිව්වට කැට වැල්ල තමයි ඒකේ තියෙන. මේක ඉක්මනින්ම මුල් අදිනවා. ඊළඟට මේක කොහු වගේ තියෙන පොල් එළිය එක. ඉතින් මේක අපිට ඉක්මනින් මුල් අද්දව ගන්න පුළුවන්. මේ ඔයාලා දකින්නේ මම මේ දෙක කලවම් කරලා අදාගත්ත මීඩියා එක. ඉතින් මෙන්න මේ වගේ අඟලක් විතර සයිස් චූටි මුල් කෑලි තියෙන පැල තමයි මම අද පොට් කරගන්න හදන්නේ. ඉතින් අපිට ඒකට ඔස්මොකොට් N එකෙන් ඕනේ වෙනවා. ඉතින් මම ඔයාලට මගේ හැම වීඩියෝ එකකම කියනවා පැලයක් හිටවනකොට අනිවාර්යයෙන්ම ඔස්මොකොට් N යොදා ගන්න කියලා. එතකොට අපිට ඉක්මනින් මුල් අද්දව ගන්න පුළුවන්. ඒ වගේම පැලයට ඉතාමත් හොඳ පෝෂණයක් ලැබෙනවා. පැලය සරුවට හැදෙනවා. ඉතින් මම හදාගන්න පොට් එක තමයි ඔයාලා මේ සුදු පාට පොට් එක දකින්නේ. ওই චූටි පැල ටික තමයි මම හිටව ගන්න හදන්නේ. ඉතින් ඔයාලට පේනවා චූටි මුල් කෑලි තියෙන චූටි පැල ටිකක් අඟලක් එකමාරක් විතර උස පැල තමයි ඔය ඔයාලා දකින්නේ. ඉතින් මම වෙනදට නම් පොඩි පැල හිටවන්නේ කූඩවල. අද මගේ ළඟ කූඩ නැහැ. ඉතින් මම ওই පොට් එක යොදා ගන්නවා ওই පැල ටික හිටවන්න. ඉතින් ඔයාලත් බලන් ඉන්න වීඩියෝ එකේ කොහොමද මම මාධ්‍ය අතුරගන්නේ, පොහොර දාන්නේ, පැල ටික හිටවන්නේ කොහොමද කියන එක වීඩියෝ එකේ දිගටම බලන් ඉන්න. මුලින්ම අපි කරන්න ඕනේ අපි වැලි සහ පොල් එළි එකතු කරලා හදාගත්ත මාධ්‍ය මිශ්‍රණය පොට් එකේ යටින්ම දාන්න. ඊළඟට අපි වැලි පොඩ්ඩක් දාන්න ඕනේ මිශ්‍රණය දාලා ඉවරනට පස්සේ. ඒ වැලියේ කුඩින් අපි ආයෙ පොල් එළි දානවා. ඔයාලට වීඩියෝ එකේ පේන්නේ ඒ පොල් එළි දාන්නේ යටට අදින මුල් ඉක්මනින් පොල් එළි වලට අල්ල ගන්න ඕන හින්දා. ඊළඟට අපි ආයෙ පොල් එළි මිශ්‍රණය උඩින් වැලි දානවා. ඒ වැලි එකේ තමයි අපි පැලේ හිටවන්නේ. මුලින්ම අපි වැලි එක දාලා ඒකට ඔස්මොකොට් N එකෙන් දාන්න ඕනේ. ඒ දාලා තමයි අපි පැලේ හිටවන්න ඕනේ. නැත්තම් පැලේ හිටවලා දැම්මත් ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඒ ටික ඒ විදිහට දාගෙන අපි පැල හිටවන්න ඕනේ. ඉතින් ඉතාමත්ම කුඩා සියුම් පැල නිසා පරිස්සමෙන් හිටව ගන්න ඕනේ. ඉතින් ඇඟිල්ලකින් හරි ඒ හදාගත්ත මීඩියා එකේ පොඩි සිදුරක් හදාගෙන පැලේ ඒකේ තියලා ආයෙත් අපි ඒකට වැලි දාලා පැලේ හොඳට හිර වෙන්න හදා ගන්න ඕනේ. ඉතින් මම හදන විදිහ වලට වීඩියෝ එකේ පැහැදිලිව පෙනෙයි. මම හිතනවා ඔයාලත් මේ විදිහට හදනවා ඇති දැනටමත්. දන්නේ නැති අයට මේක ගොඩාක් වැදගත් වෙයි. කුඩා පැලයක් ඉක්මනින් වර්ධනය කරගන්න වගේම ඉක්මනින් මුල් අද්දව ගන්න. දැනටමත් මෙහෙම හදන අය ඉන්නවනම් පහලින් කමෙන්ට් එකක් දාලා යන්න. ඔයාලත් මේ විදිහට හදලා ඔයාලගේ සාර්ථක වුණාද කියලා. ඔය කලින් වීඩියෝස් බලන අය නම් දැනටමත් මේ විදිහට කරනවා ඇති. මම කලිනුත් ඉක්මනින් පැලයක මුල් අද්දව ගන්න විදිය වීඩියෝස් කීපයක්ම දාලා තියෙනවා. ඉතින් ඒ වීඩියෝස් බලපු නැති අය ඒවත් බලලා එන්න. ඒ වගේමයි මේ වගේ වැදගත් වීඩියෝ බලන්න මගේ හැරගන්න නැතුව බලන්න ඕන අය channel එක subscribe කරලා තියාගන්න. ඔයාලට ඉදිරියට තව වැදගත් වීඩියෝ ගොඩක් බලන්න පුළුවන් වෙයි. ඉතින් ඔයාලට මේ පේන්නේ මම හිමීට පැල ටික හිටව ගන්න විදිය. ඉතින් පැලයක් ලොකු වෙනකන් අපිට කඳේම තියාගන්න බැරි තත්ත්වයක් තියෙනවා. මොකද ගොඩාක් ඉල්ලුම තියෙනවා ඇන්තූරියම් පැලවලට. දැන් ගොඩක් දෙනා ඇන්තූරියම් කරන්න පෙළඹිලා ඉන්නවා. ඉතින් ඒ වගේ හේතු නිසා අපිට
ඉල්ලුමට සැපයුම් දෙන්න මදි හින්දා තමයි මේ වගේ චූටි පෙළ පාවා ගලවලා ඉක්මනින් මුල්ලද්දව ගන්න වෙලා තියෙන්නේ. ඉතින් මේ වීඩියෝ එක ඇන්තූරියම් දැනටමත් ව්‍යාපාරයක් විදිහට කරන අය වගේම කරන්න බලාපොරොත්තු වෙන අයත් බලනවා කියලා ගොඩක් අය මට WhatsApp එකට මැසේජ් දාලා දිනවා, කමෙන්ට් කරලා දිනවා. ඉතින් ඔයාලා හැමෝටම මේ වීඩියෝ එක වැදගත් වෙයි. ඉතින් ගොඩක් අය හිතනවා ඉස්සරහට ඇන්තූරියම් ඉල්ලුම අඩු වෙයිද, ගණන් අඩු වෙයිද එහෙම කියලා. ඉතින් එහෙම නෑ. ඇන්තූරියම් වල ඉල්ලුම දැනටත් අපිට පැල දෙන්න බැරි තරමටම තියෙනවා. ඉතින් ඇන්තූරියම් කියන්නේ නිදානයක්. ඉතින් මම දන්න තරමින් ඇන්තූරියම් කියන්නේ ලොකු මුදලක් මාසයකට වගේම සතියකට දවසකට උපයන්න පුළුවන්. ඉතාමත් සාර්ථකම ඉතාමත් හොඳම ව්‍යාපාරය තමයි මේ ඇන්තූරියම් ව්‍යාපාරය කියන්නේ. ඉතින් මොකද එහෙම කියන්නේ? ඉතින් කවදාවත් ඔයාලා පැලයක් අරන් දාගත්තොත් ඒකේ ඉදිරියටත් පැල දානවා ඇරෙන්න පැලය නරක් වෙන්නවත් කුණු වෙන්නවත් සවුත්තු වෙන්නවත් නැහැ. ඉතින් පැලය ලොකු වෙනවා, මිල වැඩි වෙනවා, පැල දානවා, ඔයාලට ලොකු ආදායමකට යන්න පුළුවන්. ඉතින් එහෙම බැලුවොත් ඇන්තූරියම් කියන්නේ ලංකාවේ දැනට තියෙන හොඳම ආදායමක් උපයන්න පුළුවන් ව්‍යාපාරයක් කිව්වොත් මම හරි. ඉතින් ඔයත් ඇන්තූරියම් ව්‍යාපාරයක් කරන්න බලාපොරොත්තු වෙන කෙනෙක් නම් බය නැතුව අත තියන්න ව්‍යාපාරයට. ඔයාලට කවදාවත් අනාගතයට වාසියක් මිසක් පාඩුවක් වෙන්නේ නැහැ. ඉතින් මම මේ කියන කතාව වගේම මම පැල ටික හිටවන විදිහත් ඔයාලා අවධානයෙන් බලා ගන්න. මොකද ඔයාලට ඉදිරියට ගොඩක් වැදගත් වෙයි. කුඩා පැලයක පවා මුල් අද්දව ගන්න ඔයාලට පුළුවන් මේ විදිහට. ඉතින් ඔය ඇන්තූරියම් ව්‍යාපාරයක් විදිහට කරන්න බලාපොරොත්තු වෙන කෙනෙක් නම් වටිනාම වර්ගවල පැල විතරක් හොයන්න එපා. මොකද අපිට එක ආර්ථික මට්ටම් වල ඉන්න ගණුම්කරුවෝ හම්බෙනවා. ඉතින් වටිනාම වර්ග ගන්න පුළුවන් කෙන අයත් ඉන්නවා. ඒ වගේම අඩු මුදලට පැල ගන්න පුළුවන් අයත් අපිට හම්බෙනවා. ඉතින් ලොකු ගණන් වියදම් කරන්න බැරි අයට උනත් ඔයාගෙන් පැල ගන්න පුළුවන් තත්වයක් තියෙන්න ඕන. අනිවාර්යයෙන්ම ව්‍යාපාරිකයෙක් වුණාම අපිට හැම ආර්ථික මට්ටමකම සුත් එක්ක ගනුදෙනු කරන්න සිද්ධ වෙනවා. ඉතින් මේ හැමෝටම අපේ සේවය සපයන්න පුළුවන් වෙන්න ඕනේ අපිට. එතකොට තමයි අපේ ව්‍යාපාරය දීර්ඝ කාලිනව පවත්වා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ හින්දා ඔයාලා පැල ගන්නකොට වගේම පැල එකතු කරනකොට අඩුම වටිනාකම තියෙන පැලේ ඉඳන් වැඩිම වටිනාකම තියෙන පැලේ දක්වාම ඔයාලගේ net house එකේ තියාගන්න අනිවාර්යයෙන්ම. ඔයා හදන පැලය ඉතාමත් ගුණාත්මකව සරුව හදන්න. මොකද එතකොට අපෙන් එකපාරක් පැල ගන්න කෙනෙක් තව පාරක් පැල ගන්න දෙපාරක් හිතන්නේ නැහැ. මොකද අපි නිරෝගී පැල දෙන තරමට අපි වටේ රැඳෙන පිරිස වැඩි. ඉතින් ඒ හින්දා ඔයාලා පැලයක් හදනකොට තව කෙනෙක්ට හදා ගන්න පුළුවන් මට්ටමේ වගේම හොඳ ලස්සන පැලයක් තව කෙනෙක්ට දෙන්න බලන්න. ඒ වගේමයි පුළුවන් තරම් ඔයාලා පැල හදන්න, පැල ලොකු කරන්න. මොකද ඉස්සරහට ලොකු පෙරලියක් වෙන්න නියමිතයි. ඉතින් ඒ නිසා ඔයාලා පුළුවන් තරම් ඔයාලගේ පැල බෝ කරගන්න, එදිනෙදා වියදම හොයාගන්න කියලා ඉතාමත් අඩුවට පැල දෙන්න එපා. අඩුවට පැල දෙන්න එපා කියන්නේ ගිනි ගණන් වල දෙන්න කියන එක නෙමෙයි. කෙනෙක්ට ගන්න පුළුවන් සාධාරණ මිලකට පැල ටික අලෙවි කරන්න ඔයාගේ. ඉතින් නැත්නම් වෙන්නේ මේ ව්‍යාපාරයට එකතු වෙන අය වගේම දැනටමත් ව්‍යාපාරය කරන අයගේ ව්‍යාපාරය කඩන් වැටෙන එක. ඉතින් හොඳ ව්‍යාපාරයක් අගාධයට යන එකයි වෙන්නේ තුට්ටු දෙකට පැල දෙන එකේ. ඉතින් ඔයාලට මේ දකින්නේ මම පොඩ් කරන්නේ අලුතින් ලංකාවට ආපු වර්ගවල පැල සෙට් එකක්. ඉතින් දැනට මම මේ වර්ගවල පැල දෙන එක නවත්තලා තියෙන්නේ මොකද ටිකක් බෝ කරගන්න ඕන නිසා. ඉතින් ඔයාලත් පුළුවන් තරම් පැල බෝ කරන්න, හැම වර්ගකින්ම පැල බෝ කරන්න. ඉතින් ඔයාගේ පැලයක් නිරෝගීව හැදෙන්න මාධ්‍ය බලපානවා. විශේෂයෙන්ම ඔයා යොදා ගන්න මීඩියා එක තමයි බලපාන්නේ පැලයක් නිරෝගීව ඉක්මනට හැදෙන්න. ඉතින් ගොඩක් අය මගේ වීඩියෝ බලන අය දන්නවා මම ගොඩක් අයට කියලා දීලා තියෙනවා හරියට මාධ්‍ය හදා ගන්න විදිහ. එක පැතිවලට එක විදිහට මාධ්‍ය හදා ගන්න ඕන. ඉතින් වෙහි කාලයට එක විදිහක්, පායන කාලයට තව විදිහකට හදා ගන්න ඕනේ. මොකද වෙහි කාලයට හදා ගන්න මීඩියා එක පායන කාලයට ගොඩක් වෙලාවට හරියන්නේ නැති වෙන්න පුළුවන්. ඉතින් අපි මේ විදිහට ඒව බැලන්ස් කරලා හදා ගන්න ඕන. ඉතින් හැමදාමත් කියනවා වගේ ඇන්තූරියම් කියන්නේ නිදාගෙන ඉන්නකොට සල්ලි හම්බ කරන්න පුළුවන් ව්‍යාපාරයක්. ඇන්තූරියම් ව්‍යාපාරයක් විදිහට කරන්න බලාපොරොත්තු වෙනවා නම් බය නැතුව ඇන්තූරියම් හදන්න පටන් ගන්න. ගොඩක් දේවල් වලින් ඔයාලට අත්දැකීම් ගන්න පුළුවන්. මගේ වීඩියෝස් බලන්න පුළුවන්. ඒ වගේම තව ගොඩක් අයගේ වීඩියෝස් තියෙනවා. මේකේ බලලා ඔයාලට ඉගෙන ගන්න පුළුවන්. හරි දේ හරියට කරන්න. ඔතකොට ඔයාලට දිගටම ව්‍යාපාරය පවත්වාගෙන යන්න පුළුවන්. ආදායම් ලබන්න පුළුවන්. ඉතින් ඔයාලට තේරෙනවා ඇති මම අද වීඩියෝ එකේ කතා කරන්නේ ගොඩක් අපහසුයෙන් අසනීප තත්වයකින් ඉන්නේ. ඉතින් ඒ වුණත් මේ වොයිස් එක කරන්නේ
මේ වීඩියෝ එක ඉක්මනින් අප්ලෝඩ් කරන්න ඕන නිසාමයි. ඉතින් මං හිතනවා ඔයාලා මං කියන දේවල් අවධානයෙන් අහන් හිටියා වගේම වීඩියෝ එකේ මං පැල ටික පොට් කරන විදියත් බලාගෙන ඉන්න ඇති කියලා. ඉතින් ඉස්සෙල්ලා කියන්න අමතකුණා මේ වගේ පැල ටික හිටවලා උඩින් ඔයාලා හදාගත්ත මීඩියා එකෙන් චුට්ටක් දාන්න. මොකද සමහරලාට අවුව වැඩෙනකොට වැලි රත් වෙන්න බලනවා. එතකොට දැන් මෙහෙම දාපුවාම වැලි ටික රත් වෙන්නේ නැහැ උඩින් අපි මීඩියා එකෙන් ආවරණයක් දීලා නිසා. ඉතින් ඒ විදිහට අනිවාර්යයෙන්ම කරන්න ඔයාලට අනිවාර්යයෙන්ම 100%ක් ෂුවර් සතියක් ඇතුළත මේ වගේ මීඩියා එක හදලා මේ වගේ හදාගත්තාම ඉක්මනින්ම පැල ටික මුල් අද්දව ගන්න පුළුවන්. ඉතින් ගොඩක් වෙලාවට අපිට ඉල්ලුමට සැපයුම දෙන්න මදි හේතුවකින්ද ගොඩක් වෙලාවට මම නම් මේ දේ කරන්නේ ඉක්මනින් මුල් අද්දව ගන්න පුළුවන් නිසා. වෙනදා නම් ඉතින් මම කූඩවල හිටවන්නේ මම ඔයාලට ඒ කූඩවල හිටවපු එකකුත් වීඩියෝ එකේ අන්තිමට දාන්නම්. ඒකත් ඉතාමත්ම සාර්ථකයි. සතියකින් වගේ ඒ පැල ටිකත් ඉක්මනට මුල් ඇදලා තිබුණා. ඉතින් මට හිතුණා ඔයාලටත් මේ දේ කියලා දුන්නොත් හොඳයි කියලා. ඉතින් දිගටම මගේ වීඩියෝ බලන කෙනෙක් නම් ඔයත් දන්නවා ඇති මම ඉක්මනින්ම මුල් අද්දව ගන්න ගොඩාක් ක්‍රම කියලා දීලා තියෙනවා වීඩියෝස් වලින්. ඉතින් මේක තවත් ක්‍රමයක්. ඉතින් ඔයාලත් මේ හැම විදිහටම කරලා බලන්න. අපිට අත්දැකීම් තමයි ගොඩක්ම වැදගත් වෙන්නේ ව්‍යාපාරයක් පවත්වාගෙන යනකොට. ඒ වගේම තමයි මගෙන් ගොඩක් පෞද්ගලික වාහනයටත් මම වැලි වල හදන්න කියලා තියෙනවා. ඉතින් ඔයාලා වැලි ගන්නකොට මතක් කරලම බොරළු තියෙන වැලි එක ගන්න. ඒ කියන්නේ කැට තියෙන වැලි එක. අර පිටි වගේ වැලි එක ගන්න එපා. මොකද වතුර රැඳෙනවා වැඩි. එතකොට පැල කුණු වෙනවා. ඉතින් ඒ නිසා මම ඔයාලට වීඩියෝ එකේ පෙන්නපු විදිහට ඒ වගේ කැට තියෙන වැලි අනිවාර්යයෙන්ම ගන්න. ඊළඟට ඔයාලා ඒ පවුඩර් එක වගේ වැලි එක අරගත්තාම පැල මැරෙනවා. අනිවාර්යයෙන්ම පැල මැරෙනවා. ඒ නිසා ඒක ගන්න එපා. මේක තමයි හරියම වැලි එක. ඔයාලට මේ වැලි එක ගඟකින් හෝ ඇලකින් ගන්නත් පුළුවන්. නැත්තම් හાર્ඩ්වෙයාර් එකකින් ගන්න පුළුවන්. ගෙවල් හදන වැලි කියලා ඉල්ලන්නත් පුළුවන්. ඉතින් ඔයාලට ඒකත් වැදගත් වෙන නිසා තමයි මම වීඩියෝ එකේ ඒකත් කිව්වේ. ඉතින් ඔයාලට මේ වීඩියෝ එක අහන් ඉන්න ගිහිල්ලා බලන්න අමතක වුණා නම් ආයෙත් වීඩියෝ එක බලන්න. අනිවාර්යයෙන්ම ඔයාලට ගොඩාක් වැදගත් දේවල් මේ වීඩියෝ එකෙන් මම කිව්වා. ඉතින් මම හිතනවා ඔයාලගේ ව්‍යාපාරය අනාගතයට ඔයාලට ගොඩාක් වැදගත් වෙයි මේ වීඩියෝ එක. ඉතින් එහෙනම් ඔයාලා ව්‍යාපාරය හරියටම කරගන්න බලන්න. ව්‍යාපාරය පටන් ගන්න හිතන් ඉන්න කෙනෙක් නම් අනිවාර්යයෙන්ම එන්තුරින් ව්‍යාපාරය පටන් ගන්න. ඔයා ගෙදරටලා නිකන් ඉන්න කෙනෙක් නම් ඔයාලට පුළුවන් ගෙදරට වෙලාම ලොකු ආදායමක් ලබන්න මේ ව්‍යාපාරය. ඉතින් ඔයා විවාහක කෙනෙක් නම් ඔයාලට පුළුවන් සැමියාට දරුවගේ දේවල් වලට ශක්තියක් කරගන්න මේ වගේ ඇන්තෝරියම් පැල හදලා සේල් කරන්න. ඉතින් ඔයාලට ගොඩක් ලොකු ආදායමකට යන්න පුළුවන් ව්‍යාපාරයක් තමයි මේ ඇන්තෝරියම් කියලා කියන්නේ. ඉතින් ඔයාලට වීඩියෝ එක බලලා පොඩි ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන්. පහලින් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරගෙන යන්න. මම හැම එකටම රිප්ලයි කරලා ඔයාලට තියෙන ගැටලු වලට උත්තර දෙන්න. එහෙනම් ඉතින් දිගට මගේ channel එක subscribe කරලා තියාගන්න. මගේ videos බලන ඔයාලටත් ගොඩක් thank you. ඒ වගේම comment කරන, like කරන, share කරන ඔයාලා හැමෝටම ගොඩක් ආදරේ. ඉතින් දිගට මාත් එක්ක එකතු වෙලා ඉන්න මේ වගේ වැදගත් වීඩියෝ බලන්න පුළුවන් ඔයාලට දිගටම. ඒ වගේම packages මිලදී ගන්න ඕන අයත් package දාපුවම ඒකේ තියෙන WhatsApp number එකට මට WhatsApp කරන package number එකයි. ඉතින් ඔයාලට මේ විදිහට ඔයාලට අවශ්‍ය package වෙන් කරගන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එකත් share කරන්න, comment කරන්න, like කරන්න. ඉතින් හැමදාමත්ම වගේ මගේ videos බලන ඔයාලට ගොඩාක් ස්තුතියි. ඒ වගේමයි අමතක නොකර channel එක subscribe කරලම තියාගන්න. එහෙනම් ඉතින් ගිහින් එන්නම් ආයෙත් අලුත් වැදගත් වීඩියෝ එකකින් හම්බෙමු. Thank you for watching.